හායි ගයිස් අද ඉතින් මම මේ පොඩි ගමනක් යනවා. එන්නකො මාත් එක්ක ඒ කොහෙද කියලා බලන්න. පොසොන් පෝය නිවාඩුවත් එක්ක සෙනසුරාදා ඉරිදයි දවස් 3ක නිවාඩුවක් තියෙනවා අපිට. ඉතින් මම මේ නිවාඩුවට හස්බන්ඩ්ලා ගෙදර යනවා. ඔන්න ඉතින් මම මේ දැන් බස් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් නම් වෙලාව උදේ 8ට විතර ඇති. කන්න කියලා එළවලු රොටියකුයි කිරි පැකට් එකකුයි ගත්තා. ඒක බස් එක උදේ ස්ටාර්ට් කරන්න කලින්ම මං කෑවා. මොකද පැය 4කට විතර පස්සේ තමයි ආයි කන්න කුරුණෑගල පහුවෙලා නවත්තන්නේ. කාලි ඉවරලා ඔන්න මං ගත්ත කිරි පැකට් එක තිමින් සැරේ බිව්වා. ඒ බස් එක නම් තාම ස්ටාර්ට් කරලා නැහැ. මම බස් එකට නැගී උදේ 8ට විතර බස් එක ස්ටාර්ට් කරේ 8:00ට විතර. ඔව් 8:30ට. 8:30ට තමයි යන්න පටන් ගත්තේ. මං හිතුවා අද නම් සෙනග ඉඳී කියලා. අද එච්චර ක්‍රවුඩ් එකක් හැබැයි හිටියේ නෑ. බස් එක ටික දුරක් ආවා. ආවට පස්සේ දඹුල්ල හරියේදී විතර බස් එකේ පිටිපස්සේ රෝදේ හුලං ගියා කියලා ඩ්‍රයිවර් කිව්වා. ඔන්න ඉතින් බලන්නකෝ අපිටත් වෙන වැඩ. ඊට පස්සේ බස් එක හුලං ගහන තැනක නවත්තලා හුලං ගහලා යන්න විනාඩි 15ක් 20ක් විතර එතන රස්තියාදු වුණා. ඊට පස්සේ මම හස්බන්ඩ්ලා ගමට යන හයිවේ බස් එකට නැග්ගා. බලන්නකෝ එතනත් වෙලාව කියන්නේ මට හම්බුනේ ජම්පින් සීට් එකක්. ඔන්න ඔහම හයිවේ එකේ ටික දුරක් යද්දී දොඩංගොඩ හරියේදී බස් එකේ වෑන් බෙල්ට් එක කැඩුනා. අකරතැබ්බ 2යි අද දවසට. ඊට පස්සේ හයිවේ එක මැද බස් එක නවත්තලා බෙල්ට් එක දාන්න ඩ්‍රයිවර් කන්ඩක්ටර් try කරා ඒත් බැරි වුණා. ඊට පස්සේ AC ඔෆ් කරපු නිසා හොඳටම රස්නේ වෙන්න ගත්තා. කට්ටිය ඔක්කොම බස් එකකින් බැහිමු කියලා හයිවේ එක මැද බැහැලා ඉන්නවා මේ. ඔන්න ඔහොම ඉතින් බස් ඔක්කොම අපිව පහු කරන් යනවා. අපි දැන් මේ පාර මැදට වෙලා ඉන්නවා වාහනේ බස් එක හදනකම්. ඊට පස්සේ කොහොම හරි යාලා වෙන බස් එකක් පානදුරින් ගෙන්නුවා. අලුත්ම කියන්නේ හිස් බස් එකක් ගෙන්නලා තමයි අපිව ඒ බස් එකට නැග්ගුවේ. ඒත් එතකම් මේ වෙලාවේ අපි පැය එකමාරක් විතර පාරේ රස්තියාදු වුණා. කට්ටිය ඔක්කොම ඉතින් බහැලා බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මගින් ආපු බස් එකකට කට්ටිය ටික දෙනෙක්ව දාලා යවුවා. ඒත් ඔක්කොටම ඒක නගින්න බැරි වුණා. ඉතින් ඉතුරු කට්ටිය මේ දැන් වයින්ට වෙලා බලාගෙන ඉන්නවා. වාහන ඔක්කොම අපිව පහු කරගෙන යනකම්. ඔන්න ඊට පස්සේ අපිව දාන් යන්නේ යාළ අලුත් බස් එකක් ගෙනාවා. ඒ බස් එකේ කට්ටිය ඔක්කොම නැග්ගා. නැගලා දැන් මේ යන්නයි ලෑස්තියි ඉතින්. අද දවසම මට හරිම අකරතැබ්බ වලින් පිරුණු දවසක්. උදේ එනකොට පළවෙනි බස් එකේ හුලං ගියා. එතන විනාඩි 15ක් 20ක් රස්තිය යදුනා. ඊට පස්සේ හයිවේ බස් එකට නැග්ගම හයිවේ බස් එකේ වෑන් බෙල්ට් එක කැඩුනා. ඊට පස්සේ එතන පැය එකමාරක රස්තිය ආදුවා. හයිවේ එකේ යන්නේකේ වාසි වගේම අවාසිත් තියෙනව නේද? හදිසියකටවත් වාහනයක් කැඩුනොතින් මගදී අපිට එළියට එන්න නම් වෙන්නේ නැහැ ලේසියෙන්. ආයි වාහනයක් ඇවිල්ලා අපි එක්කෙනෙක් යනකම්ම හයිවේ එකට වෙලා ඉන්න තමයි වෙන්නේ. මේ හස්බන්ඩ් අපේ ගෙදරට කියනවා මං ආවා කියලා. ටිකක් රෑ වෙලා රෑට කන්න රයිස් එකක් ගේන්න කියලා අපි මේ පාර පැත්තට යන්න හදන්නේ. අලුත්ගම ටවුන් එකම පොසොන් එකට හරි ලෑස්ති වෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇතිනේ මේ කොඩි පාර දෙපැත්තේ බෞද්ධ කොඩි දාලා ඒ වගේම පාර උඩත් ලයිට් වියන දාලා තියෙන්නේ කිලෝමීටර් 3-4කටත් වඩා දුරකට. ඒ වගේම ගොඩක් තොරන් තියෙනවා. දන්සල් එහෙමත් ගොඩාක් දාලා තියෙනවා ටවුන් එකේ.
ඉතින් මේ අපි දැන් යන්න හදන්නේ බස්නාහිර පළාත ඉවර කරලා දකුණු පළාතට. මේ තමයි ඔයාලා කවුරුත් දන්න බෙන්තර පාලම. මේ පාලමෙන් එහාට පුරුෂෙක්වත් ගේන්න එපා කිව්වට අපි දැන් යන්නේ මේ පාලමෙන් එහා පැත්තෙන් රයිස් එකක් අරන් මේ පැත්තට ගේන්න. ඒ වගේම මේ ඔයාට පාලමෙන් එහා පැත්තේ ලයිට් එක්ක ලස්සනට පේන්නේ බෙන්තර ගඟ. ඔන්න අපි ආවා දැන් රයිස් එක ගන්න බෙන්තර තියෙන හැමෝම දන්න ෆේමස් තැනකට. මේ අද අපි ඇවිල්ලා ඉන්න තැන මම Facebook එකේ TikTok එකේ එහෙම ගොඩක් දැක්කා, ගොඩක් වෛරල් වෙලා තියෙනවා. මේක තියෙන්නේ බෙන්තර අලුත්ගම ඉඳලා ගාල්ල පැත්තට එනකොට බෙන්තර පාරෙන් පහුවෙලා කිලෝමීටර් 2ක් 3ක් 4ක් වගේ දුරකින් තමයි තියෙන්නේ. මේකේ නම තමයි ප්‍රියා කොත්තු බ්‍රෑන්ඩ්. මෙතන ලොකු ක්‍රවුඩ් එකක් එනවා රයිස් ගන්න. අපි ගත්තේ ෆුල් රයිස් එකක්. ෆුල් රයිස් එකේ ගාණ රුපියල් 1000යි. ඒ වගේම රයිස් එකට හොඳ පෝෂන් එකක් දෙනවා. මේක මෙතන ගොඩක්ම මේ යන්නේ මං හිතන්නේ සී ෆුඩ් රයිස් එක. එතන ඒකට චිකන් මොනවාද ෆිෂ් ප්‍රෝන්ස් ඒ වගේ හැමදේම දානවා මේ හොඳටම. විනාඩි 15ක් විතර කොහොම හරි අපිට ලයින් එකේ ඉන්න වුණා. කට්ටියකට අපි යන වෙලාවෙ හිටියා ඇතුළතම. කඩේ ඇතුළේ තමයි ලයින් එක තියෙන්නේ. අපිට ටිකක් වෙලා ඉන්න වුණා විනාඩි 15ක් විතර. ඉක්මනට දෙනවා. හැබැයි ටික වෙලා ඉන්න වුණා ඉතින්. අයියා එතන තිබ්බ කඩෙන් මට කෝක් එකකුත් අරන් දුන්නා බිබී ඉන්න කියලා. එයා එතන මේ ලයින් එකට ගියා ඊට පස්සේ රයිස් එක ගන්න නැත්තම් තව කට්ටිය එකතු වෙන නිසා. ඉතින් මම ඒකත් බිබී හිටියා. ඉතින් ඔන්න අයියා රයිස් එක අරගෙන ආවා. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මා. ඉතින් ඔන්න ගෙදර ගෙනල්ලා අපි රයිස් එක අම්මයි තාත්තයි මායි අයියයි අපි 4 දෙනාම කෑවා. ඉතින් මේක තමයි ඒ රුපියල් 1000ට ගත්ත ෆුල් රයිස් එකේ පෝෂන් එක. ෆිෂ් චිකන් ෆිෂ් සොසේජස් දාලා තිබ්බා. ඒ ඔක්කොම හොඳටම දාලා තිබ්බා. චිලි පේස්ට් එකකුත් හම්බුණා. ෂැෂේ කෙචප් පැකට් එකකුත් හම්බුණා. ඉතින් ඊට පස්සේ අපි රෑ නිදා ගන්න ගිහිල්ලා සින්දුවක් අහන්න ගත්තා. මට නිකන් රෑ ඒ වෙලාවේ සින්දුවක් කියන්න ඕනේ කියලා හිතුණා. මට පොඩ්ඩක් එක වෙලාවට වගේ පිස්සු දේවල් හිතෙනවා නිකන් ඉන්න වෙලාවට සින්දුවක් කියන්නේ. සින්දු කියන්න නම් බෑ. කියන්න බැරිත් නෑ. අහන් ඉන්න බෑ.
ඉතින් මගේ වීඩියෝ බලන්න ඔයාලා කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න ඔහම තමයි මගේ සෙනසුරාදා දවස ගෙවුනේ. බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.